අයිගැස්ල කොහොමද මේ ම පොඩ්ඩක් ආවේ අද මේ අපේ මේ ක්‍රිකට් ගැන පොඩ්ඩක් කතා කරන්න. ඇත්තටම දුකයි මේ යන විදිය. මොකද 2024ත් මේ චොර වෙච්ච සෙට් එකම තමයි මේ දැන් 2026ටත් ගෙරලා තියෙන්නේ. කොයි කමෙන් විසා විතර අලුත් අනිත් උන් ඔක්කොම අවුරුදු 10ක් 10ට වැඩි කාලයක් ක්‍රිකට් ගහනවා. තාම ලකුණු 20ක් ගහ ගන්න බැරි උන් ඉන්නේ. මුන් මේ මොකද්ද කරන්න දන්නේ නැහැ. ඉතින් කැප්ටන් උත් උමනේ චොර වෙන්න පෙරදුනා 2024. ආයි ගෙනාව 2026ට. මන් දන්නේ ඇයිද මේ මොකද්ද මේ ක්‍රිකට් වලට කරන්න හදන්නේ කියලා. අර හිටපු තේරීම් කමටු අයින් කළා දැන් ආයි ගෙනා ප්‍රමෝදය. උන් ඉද්දි තමයි මේවා පෙරදුනේ. ඉතින් ගයිස්ලා මේ අපේ ක්‍රිකට් ගැන ඇත්තටම හරි දුකයි. අනිත් එක පාකිස්තාන් ගියා ස්පිනර්ස්ලා 3 දෙනෙක්ගෙන් අපේ උන් යනවා ස්පිනර්ස්ලා දෙන්නෙක්ගෙන් පේසිලා දෙකක් දාලා. පේසිලා දෙකක් දාන්න ඕනද මේ ජනිත් ලියනගේ දසුන් චානකයිද්දි. ස්පිනර්ස්ලා තුන කියන්න බෑ මේ හෝම් කන්ඩිෂන් මුන්ට ඒක තේරෙන්නේ නැද්ද? ඉන්දියාව මේ සවුත් ඒසියන්ලා කියන්නේ ස්පිනර්ස්ලාගෙන් යන්න ඕනේ. පේසිලාගෙන් යන්න පුළුවන්ද මේ අපේ මේ කුඹුරු වගේ මේ තියෙන ග්‍රවුන්ඩ් වල මේ සවුත් ඒසියන් වල? මුන් මේ මොකක් කරන්න හදනවද දන්නේ නැහැ. අනිත් එක තමයි පත් කරලා තියෙනවා මාලිංගව මේ පාස් බෝලර්ස් උපදේශක හැටියට. පාස් බෝලර්ස් උපදේශකලා වුණ දැන් අපි මොකද මේ නිව්සීලන්ඩ් මේ ඕස්ට්‍රේලියා ඉංග්ලන්ඩ් මැද්ද මේ ගහන්නේ. ඔන්න ඒ වගේ නම් පාස් බෝලර්ස්ලාට මේ උචිත පිච් තියෙන්නේ මේ පේසිලාගේ පිච් තියෙන්නේ. ඉතින් ඒ වගේ නම් දැම්මට කමන්නේ. මුන් මේ අපේ පරණ ක්‍රිකටර්ස්ලාට කරන්න දෙයක් නැහැ නේ. උන්ටත් කීයක් හරි හම්බ වෙනවා උනුත් එනවා. අනිත් එක තමයි මේ කොමිස් ගන්න තමයි මේ ඔක්කොම කරන්නේ. මුන් ටික බලන්නකො. ඉතින් මේ අපේ ක්‍රිකට් වලට මේ ඇත්තටම හරිම දුකයි. මොකද මේ අපි ආදරය කරපු අපේ ආගමක් වගේ අපේ දෙමාපියෝ අපි ක්‍රිකට් වලට ආදරේ තවමත් කොහොම හරි බැලෙනවනේ මේක මේ අත්තර ගන්න බැරුව ඉන්නේ මේ. ඉතින් මුන් මොනවද මේ කරන්නේ මේ ක්‍රිකට් එකට? අන්තිමටම ඉවරයිනේ. ඒ වගේම තමයි මේ ස්කූල් ක්‍රිකට් නැතුව කිසි දෙයක් කරන්න බෑ. ස්කූල් එක බෝල් ගාඩ් එක ගාන්නේ. එතකොට ඉදිච්ච මැටන් එක දාගෙන තමයි සෙල්ලම් කරන්නේ. මේ අර ස්කූල් වල මේ දුර පළාත් වල ඉන්න හොඳ ළමයි අනුරාධපුර පොළොන්නරුව ඈත පළාත් දෙනවද chance එක? දෙන්නේ නැහැ. මුන් ගේන්නෙත් නැහැ දෙන්නෙත් නැහැ. දැන් SSC එකේ ලයිට් කණු එහෙම හයි කරනවා ලොකෝට වීදංගල කෝටි ගාණක් මේ අදිස්සියේ. ඔච්චර මේ හම්බන්තොටයි දඹුල්ලයි තීති මොකටද මේ SSC එකක් හදන්නේ? මුන්ට මේ කොමිස්සරි ඉඳ කෝටි ගණන්. යකෝ ඒ දෙක හදලා හම්බන්තොට අච්චර හොඳ මේ ක්‍රිකට් මේකක් තියෙනකොට ඒක හදලා මේ මුන්ට පුළුවන් මේ ස්කූල් ක්‍රිකට් වලට වීදම් කරන්න. මුන් කරන්නේ නැහැ. මුන්ට කොමිස් හම්බෙන්නේ කොහෙන්ද? මුන් එතනින් තමයි බලන්නේ කොහොම හරි කොමිස්සයක් අරගෙන මේ කරන්න මේක. නැත්තම් මේක ඕන දෙයක්ද මේක? ඒ වගේම තමයි අලුත් දැන් අපේ ඔය රයිසිං ස්ටාර් ගියානේ. නැගියන මේ සොරි රයිසිං ස්ටාර් ඔය ගියානේ මේ නැගියන මේ කීඩකයන්ගේ කුසලානේ. ඒකට මුන් මොක්කුද ඇරිය කියන්නකො මේ රමේෂ් මෙන්ඩිස්ලා. මේ ටෙස්ට් ගහපු උනුයි මේ නාකියෝ ටික නේ ඇරියේ. අර ඉන්දියාවේ සූරියවංශලා ව්‍යවද්‍ය මුන් අපේ නාකියෝ ටික ඇරියා. කලින් හිටපු තේරීම් මණ්ඩලයක් තුනේ උන්ට 30ක් 40ක් තෝරගන්න බෑ. මොකද ලංකාවේ ක්‍රිකටර්ස්ලා නැහැ. හොඳට සෙල්ලම් කරපුන් ඔක්කොම ගියා. ලංකාවෙන් ගිහිලා තියෙන්නේ. මොකද මුන් දන්නවා මුන්ට chance එකක් දෙන්නේ නැහැ කියලා. ගෙනාවත් මැච් දෙක තුනයි ගහන්නේ. ඔක්කොම මැච් තුනේ සීරීස් එක නම් දෙකක් පෙරදිනා. ඔන්න අලුත් එකෙක් දාන උට අන්තිම එක දෙනවා. ඊට පස්සේ හොයාගන්නත් නැහැ. මුන් ක්‍රිකට් කෑවා හිටපු තේරුමනේ මේ පාලකයෝ මේ දැන් මේ ඔය දැන් කරන උනේ ක්‍රිකට් බෝඩ් එක මුන් ක්‍රිකට් කෑවා. කීඩකෙක් හොයන්නේ නැහැ. කීඩකෙක් අලුත් එකක් හොයාගන්නේ නැහැ. දැන් මේ කොහමද දාන්නද? දැන් බලන්න මේ කුසල් මෙලේ මූ මොකටද මේ තවත් දාන්නේ මේ? මෙච්චර වර්ල්ඩ් කප් එකක් තියෙද්දි. අර කමින්ද මෙන්ඩිස් වයින් කළා. වන් ඩවුන් එක ගස්සන්න පුළුවන් කමිල් විසාට කීපින් කරන්න කියලා වන් ඩවුන් එක ගස්සන්න පුළුවන් මේ කවුද මේ අපේ මේ චරිත් අසලංකව. චරිත් අසලංක 20 වල වන් ඩවුන් තමයි හොඳටම මේ බැට් කරේ. නැත්තම් ඉන්නවා මේ දැන් ඔය ගෙනාපේකාවත් ඉන්නවනේ. මේ පත් කරන්න බෑ දරංජය සිල්ලාව. ගස්සවන්න බැරිය. මුන් මේ මොකද්ද මේ කරන්න යන්නේ මේ අර ටික අනිත් එක තමයි මේ ආයි දික්වැල්ලව දාලා මේ දික්වැල්ලලාව ගෙනවා. මුන් මේ කරන්න යන්නේ මේ ක්‍රිකට් විනාශයම තමයි. මුන්ට කොමිස් වෙනවා නම් මුන් ක්‍රිකට් විනාශයම තමයි. ක්‍රිකට් කීඩකෙක් හදන්නේ නැහැ. හැම රටකම ඉන්න අවුරුදු 20න් 15 අවුරුදු 21න් 15 කීඩක දෙන්නෙක් ගස්සනවමයි. එක්ක අවුරුදු 23න් 15 අපේ කීඩකෙක් නෑ ගස්සන්නේ නෑ. මුන් ගස්සන්නේ නෑ. ගෙනාවත් එක මැච් එක දැන් ඌව නන්නත්තර කරලා දානවා. මොන ක්‍රිකට්ද මේ අපේ මේ කරන්න යන්නේ අපරාධයක් මේ ඇත්තටම එක්ක මේ ක්‍රිකට් නවත්තන්න ඕනේ තහනම් කරන්න ඕනේ නැත්නම් ලංකාවේ වටදලා මුන් එලවන්න ඕනේ මේ අලුතෙන්ම හදන්න ඕනේ මේක අපේ ලංකාවේ ක්‍රිකට් මුන් සල්ලි වලට මේ වෙලාව දැන් පාකිස්තානේ කිසිම ICC එකෙන් සල්ලි ලැබෙන්නේ නැහැ කිසිම දෙයක් නැතුව උන් රටටනේ ගහන්නේ දැන් බලන්න අnder 19 ටීම් මේ මැචස් ටික දිනුවා ඒසියන් මේක එතකොට මේ රයිසිං ස්ටාර් එක දිනුවා මුන් සෑහෙන්න මේ
පකිස්තාන් දිනුවනේ. ඒ කියන්නේ හොඳ ඒ කියන්නේ තමන්ගේ රටට හැංගීමට එහෙම ගහන්නේ. මුන් මේ අර බීලා ගීලා වාහන වල මිනි මාර්පුනුයි. එතකොට මේ අන මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා අහුවෙච්චුනේ මේ ආයි මේ ගෙනල්ලා මේ ක්‍රිකට් ගස්සන්නේ. උන් හොරතල් කරගෙන. අනිත් එක තමයි අපේ මේ කාන්තා ටිකට් එක. අර මේ නාකි ගෑනු ටික දාගෙන මේ අවුරුදු අන්ඩර් 19 මේ ගෑල් ළමයි හරි දක්ෂයි. ඔස්ට්‍රේලියා ටීම් එකටත් ගැහුවා මේ ගෑල් ළමයි ටික. මේ ඒ ළමයි ටිකක් ගෙනල්ලා මේ ගස්සන්නේ නැතුව මේ නාකි ටිකම දදා ගස්සනවනේ. මොකද මේ අර පේන්නේ නැද්ද මේ සපෝට් එකක් දෙන්නේ නැහැ. අනිත් උන්ගේ කතා කරන්නේ ඔය ඉන්න නායිකා. මුන් මේ වන රෙකෝඩ්ද මේ ගහන්නේ මේ මුන්ගේ මේවා වගේ. ඒ වගේ ඉන්න කෝචර්ස්ලත් ඉන්නවා. මොකද උන්ටත් ලක්ෂ ගණන් පඩි හම්බ වෙනවා. උනුත් මොකුත් කියන්නේ අර නායිකාව කියන නායක ඕකේ. මේ හදලා ගහන්න ඕනේ මේ අලුතෙන් අපේ ක්‍රිකට් අලුත් කොල්ලොන්ට chance එකක් දීලා අලුතෙන් පටන් ගන්න ඕනේ. මේ මාෆියාව මේ මුන්ගේ මේ කොමිස්සෝට සල්ලි වලට මේ කරන සෙල්ලම නවත්තන්න නැත්තම් මේක නවත්තලා දාන්න ඕනේ. තහනම් කරන්න ඕනේ. නැත්තම් මේව වටලන්න ඕනේ. ඇත්තටම දුක අපේ ක්‍රිකට් ටීම් එකට වෙලා තියෙන දේ. ගයිස්ලා කමෙන්ට් එකක් දාගෙන ෂෙයා කරලා යන්න. ජය වේවා.